මේක නම් හොඳ නගරයක් වගේ. 712 දෙනෙක් ඉන්නවා. ඒ වුණාට මෙහි අපරාධ සිද්ධ වෙලා තියෙන ප්‍රමාණය බොහොම අඩුයි. අවුරුදු 8කටම පොඩි හොරකම් දෙකක් විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි කොහේ හරි නගරයකට එනකොට මෙහි වෙඩි ෆයිට් පටන් ගන්නවනේ. අපි සෝබන වැඩ. රාලාමි කොහේ හරි යන්නද? අයියලා නගරයට ආපුවම රාලාමිලා වුණත් පැනලා යනවා. අයියලා මෙහෙද? අපේ පස්සෙන් එන්න හැදුවොත් එහෙම ආයේ තයිල මුළු නගරෙම විනාශ කරලා දානවා. බලන්නකෝ මේ ඉන්නේ අර සූරවීර ප්‍රසිද්ධ කවුද බොයි? බටහිර පළාතේම ආරක්ෂකයා මෙයා. ඇත්තටම මේක ලොකු ගෞරවයක්. ඉන්න අපි ඔබතුමාට හඳුන්වලා දෙන්න. මම තමයි මහත්තයා ජෝසප් ලූනි. මේ ඉන්නේ විලියම් ලූනි. ජැක්සන් ලූනි. අන්තිමට ඉන්නේ ඇවරල් ලූනි. අපි තමයි ප්‍රසිද්ධ ලූනි සහෝදරයෝ. සම්මානීය නළුවෝ. මේ මොහොතේ අපි ඔබ ඉදිරියට පැමිණියේ අප විසින් රචනා කර අධ්‍යක්ෂණය කරනු ලැබූ නාට්‍යයක්ද සමගින්. ඒ තමයි අයියලාගේ නාටකම. ඔයාලා මේ කරන්නේ හොඳ සෙල්ලමක් නන් නෙමෙයි. බය වෙන්න දෙයක් නෑ. මේවා ඇත්ත උන්ට නෙමෙයි බොරු ඒවා. ඔයගොල්ලෝ මේවට රැවටිලා නේද? මම නම් රැවටුන්නේ අයියලා යන්නේ කොහෙද කරන්නේ මොනවද කියලා මම දන්නවා. ඕගොල්ලෝ කතා කරන විදියත් හරි වෙනස්. අපයි ඔව් අපිත් මුලින් ඉඳලම දැනගත්තා ඔයගොල්ලෝ නළුවෝ කියලා. අපි මුලින් ඉඳලම දැනගෙන හිටියා ඔයාලා අයියලා කච්චි නෙමෙයි කියලා. ඔව් අපිත් බොරුවට බය වුණා වගේ පෙන්නලා පොඩ්ඩක් විනෝද වුණා. මෝඩ පෙනුම තිබුණාට අපි ඇත්තටම මෝඩ නෑ. ඒ කෙසේ වෙතත් මහත්තුරුනි අද අපේ රංගනයෙන් ඔබ සන්තෝෂ වුණා කියලා අපි හිතනවා. ඒ නිසා අපේ මහන්සිය වෙනුවෙන් ඔබලාගේ සහයෝගය දක්වමින් කිසියම් මුදලක් ලබා දෙන්න සිල්ලා සිටිනවා. බෑඩේ ලස්සනයි ආපහු වතාවක් එන්නකෝ. ඔයාලගේ වේශ නිරූපණ හැකියාව නම් ඉහළයි. එන්න මං ඕගොල්ලන්ට මා ගානේ බීම දෙන්න. ආපහු වෙන දවසක එන්න. මේ නගරේ ඕන වෙලාවක ඔයාලව පිළිගන්නවා. තවත් අයියලා කට්ටිය. ඉන්න කට්ටිය මදිවටද මන්. තවත් මේ වගේ වැඩ කරන්න බෑ ජුන්ඩයියේ. ඔව්. රෑ 37 උමං හාරනවා ඊළඟට මෙතන ඇවිල්ලා ගල් කඩනවා. මොකද්ද මේ ජීවිතේ බින්කුණ්ඩෝ ආගේ. අපි දැන් අලුත් මාව 20ක් විතර හැරුවා. ඒත් ඒ හැම එකක්ම මතුනේ අපේ කූඩුවෙන්මනේ. මේ පොළවත් දැන් අපිට විහිළු කරනවා. ඇඟටත් පණ නෑ. මොන හරි කාලයි මුද? අපිට මෙතනින් පැන ගන්න ලැබෙනකම් මේ උමං හාරණ එක නවත්තන්නේ නෑ. අය පොළොව බලන්න. මට අමතක වුණානේ අපි හැමතැනම යට උමං හාරලා කියලා. එනවා යන්න. මොකද මේ බලන් ඉන්නේ? ඉක්මන් කරලා තුවක්කුත් අරගෙන එනවා. මෙන්න අයියලා ආයේ පැනලා යනෝ. කවුද බොයි පොඩ්ඩක් ඉන්න. ඔයාට ටෙලිග්‍රෑම් එකක් තියෙනවා. මේක විතරයි අඩු වෙලා තිබුණේ. ස්තුති රාලහන්. ඔන්න යාළුවා වැඩේ ආයෙ පටන් ගත්තා. ඇත්ත අයියලා කට්ටිය තිරෙන් පැනලා කියන්නේ. ටික දවසක් නිවාඩුවේ ඉන්න හිටියේ. හරි යන්. මොකද මේ සෙනග පිරිලා? මෙයාලානේ මං හිතුවා මෙහෙන් ගියා කියලා. ඒයි මොකද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? ඇයි ඒගොල්ලෝ අපිට බය නැත්තේ? දැනගන්නවා අපි තමයි අයියලා. දැන් ඉතින් දුවනවා. මේ සැරේ නම් දෙබස් ටික හරිම ලස්සනයි. ඒගොල්ලෝ දැන් ඇත්තම උන්ට පාවිච්චි කරනවා. ඒ කියන්නේ හොඳට පුහුණු වෙලා තියෙනවා. ඕක නවත්තලා මට සල්ලි දෙනවා. මෙන්න සල්ලි ටික මගේ රත්තරන් වගේකුත් තියෙනවා මෙට්ටියට හංගලා.
මං චෙක් එකක් ලියලා දෙන්නද? මේ අමතක වුණානේ. තවත් ටිකෙන් ඔයාලට මගේ ඔරලෝසුව ගෙනියන්න දෙන්න අමතක වෙනවා. මේ නගරේ ඉන්න උදවිය හරීම හොඳයි නේ ජුණ්ඩයියේ. මෙන්න බැංකුවේ තේප්පු අරින යතුර. ඔන්නෝක නැති කරගන්න එහෙම එපා. එන්න කොසේපුව පෙන්නන්න. ඕන අන්තිම මල ටිකක් තරන් ආවා. හරි එහෙනම් අපි පිටත් වෙමු. ඇයි ඔයාලා දවල්ට කන්නේ නැද්ද? මේ වතාවේ නම් හරිම තාත්වික විදියට වැඩේ කරනවා. එදා වගේ අද කතා කරනකොට ගොත ගැහුනෙත් නැහැ. ඒක ඇත්ත. දෙවස් හොඳට කිව්වා. අනිත් එක තමයි මේ සැරේ දෙබස් අඩු කරලා සෙල්ලම් වැඩි කරලා තිබුණා. එයාලා තව පොඩි දුරක් ගිහින් ආපහු එයි. ඔව්. එයාලා හදන්නේ වැඩේ තාත්වික කරන්න. රංගනයක් සාර්ථක වෙන්නේ එතකොට තමයි. තාත්වික රංගනයක් නෙමෙයි ඒගොල්ලෝ අපිව රවට්ටලා වගේ. නැත්තම් මෙච්චර වෙලා යන්න බෑ. මෙතන අවුලක් තියෙනවා. මං හිතන්නේ එයාලා අපිව රැවට්ටුවා වගේ. ඇයි අනේ මං යතුර දුන්නේ? මං මෝඩ වැඩක් කළා. මං රැවටුණා. ඇයි ඒගොල්ලෝ අපිට බය වුන්නේ නැත්තේ? අන්න ඒක මට පැහැදිලි කරලා කියනවා. කොමාරි අපි ඔක්කොම සල්ලි ටික ගත්තනේ ජුණ්ඩයියේ. එහෙම නෙමෙයි ඒගොල්ලෝ අපිට බය වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ගෞරවයක් ලැබෙන්නේ නැහැ. කවුරුත් අපිට බය නොවුනොත් කොහොමද අපි මංකොල්ලකාරයෝ වෙන්නේ? අයියලා ගැන කිසි තොරතුරක් නැහැනේ. මේක පිදුරු ගොඩක ඉඳි කටුවක් හොයනවා වගේ වැඩක්. මතක තියාගන්න ඔය කියන ඉන්දිකටු මගේ පිදුරු ගොඩට එහෙම දාන්න එපා. අපි පොඩ්ඩක් ඉහළ යනවා. අයියලා හිටි හැටිය මෙතනට කඩා පැනලා අපේ ආස්සයෝ තරන් ගියා. අපේ ඇඳුම් විතරයි ඉතුරු කරලා ගියේ. ඒක ඇත්ත. අඳින්න පුළුවන් වුණා නම් ඒවත් ගෙනියනවා. වෙලාවට අපි මහත් උනේ. ඔන්න කවුරු හරි හෙල්ලුනොත් ඒව පෙනේරයක් වගේ හිල් කරනවා. බරි තමයි. ජුණ්ඩයියේ එහෙ ඉන්නේ අපි නේද? හරි දැනුයි මට තේරෙන්නේ අද උදේ නගරෙදි කිසිම මිනිහෙක් අපිට බය නොවුනේ ඇයි කියලා. අපෝ හරිම රස්නේ යප්පා. ඈ? ඔන්න දැන් තමයි හොඳම විනෝදේ පටන් ගන්නෙ. විවේක ගත්ත ඇති. වැඩ පටන් ගමු. ඔයගොල්ලෝ හිතුවාද අයියලගේ තන අරගෙන පෝසත් වෙන්න? තමුන්ලා කරගත්තේ ලොකු වැරද්දක්. ඒ නිසා දැන් මං කියන විදිහට වැඩ කරනවලා. එහෙම නැත්තම් තේරෙනවනේ. ඉතින් අපි මොනවද කරන්න ඕනේ? මං පැහැදිලි කරලා දෙන්නම්. දැන් මොකද කරන්නේ? එයාලා අපේ සල්ලි සේරම අරන් ගියානේ. එහෙමද? අයියලා කණ්ඩායම 70ම තියා ගුතුරට වෙන්න ඉන්නවලු. අයියලා කණ්ඩායම 70ම තියා දකුණට වෙන්න ඉන්නවලු. අයියලා කණ්ඩායම 70ම තියා බටහිරට වෙන්න ඉන්නවලු. අයියලා කණ්ඩායම 70ම තියා නැගෙනහිරට වෙන්න ඉන්නවලු. හවුද බොයි? මේ තමයි මගේ සහායකයෝ මිල්ටන් සහෝදරයෝ. ඔයගොල්ලන්ගේ නිවැරදි තොරතුරු වලට ස්තුතියි. ලොකු අවුලක් සිද්ධ වුණේ. අපි දැන් මොකද කරන්නේ? කට වහගෙන ඉන්නවා මං වැදගත් වැඩක්. හෙට අපි මෙන්න මේ බැංකු තුන කඩනවා. ඔන්න ජුණ්ඩයිය කියපු විදියට අපි බැංකු ටික කැඩුවා මේ බලන්න මේ. අපි පතොක් ගස් තුන හන්දියේ බැංකුවත් කැඩුවා. මේ බලන්න මම බැංකුව ළඟ කඩෙන් ලොලිපොප් එකකුත් හොරකම් කළා. අනේ මන්ද අපේ නම්බුවත් නැති කරනවා. එක දවසට බැංකු 4ක් කැඩුවා මේක ලෝක වාර්තාවක්. දැන් අයියලා කණ්ඩායම් දෙකක්ම ඉන්නවා. තව ටික දවසකින් අපි ලොකුම පොහොසත්තු වෙනවා. අපි දැන් නීතියෙන් හොයන අපරාධකාරයෝ. පොඩි ළමයි වගේ අඬලා මෙතන අපේ ගෞරවයත් නැති කරලා දාන්නද ඔය හදන්නේ? ඉතින් හොඳින් කියන්න තිබුණානේ. තාම කෑම ලෑස්ති නැද්ද? අන්න වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. අපි ඕගොල්ලෝ කියන විදිහට වැඩ කරන්න කැමති නෑ.
තමුන් හොඳ නළුවෝ කියලා කිව්වනේ. බලමු එහෙමනම් නටන්නත් පුළුවන්ද කියලා. මොකද ඉතින් තවත් බලන් ඉන්නේ? සමාවෙන්න අමතක වුණා. දොඩම් එකක් දෙන්න. හරි. මෙන්න ඔයාගේ දොඩම් එක. මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ එහෙම නෑ. ප්‍රශ්නයක් නෑ. මට දෙහි එකක් දෙන්නකෝ. දන්නවද අලුත් මාරංචිය? අර අයියලා කට්ටිය නගර දෙකක බැංකු දෙක එකම වෙලාවෙ මංකොල්ල කාලානේ. ඒ කියන්නේ එයාලා එකම වෙලාවේ තැන් දෙකක ඉඳලාද? ඔව් එහෙම තමයි වෙලා තියෙන්නේ. බලන්නකෝ හරි පුදුමයක්නේ. එහෙමද මේ කලින් මතක්ුන්නේ නැත්තේ? ඒගොල්ලෝ ලූනි අයියලා වල්ලගෙන තවත් කණ්ඩායමක් හදාගෙන ඇති. ඒයි දොඩම් එකට සල්ලි දීලා යන්නේ නැද්ද? ඉතුරු තියාගන්න නැති. මොකද්ද ඔයා කරන්නේ ජුණ්ඩයි? මම මේ අලුතෙන් නාට්‍ය පිටපතක් ලියනවා. ඔයාට ලියන්න පුළුවන් කියලා මන් දැනන් හිටියේ නෑනේ. කවුද බොයිගේ ජීවිතයේ වැරදුණු තැන් ලියා අධ්‍යක්ෂණය කරන්නේ ජුණ්ඩයියා මහතා. අපරාධේ. මම මේක කියවන්න දන්නේ නෑනේ. ඕකේ මට චරිතයක් ලිව්වද ජුණ්ඩයි? ආපෝයෝ ඔයාට හොඳ චරිතයක් ලියලා තිනවා. අනේ කොච්චර දෙයක්ද මට ජනප්‍රියම නළුවා වෙන්න පුළුවන්. මොකද කරන්නේ? මං කිව්ව වැඩේ ඉවරද? ඔව් ඒක නම් හරි. මෙන්න බලනවා. මෙන්න කවුද බෝයි ඇවිල්ලා දුවන්න. මොටයි ඔය පිස්සු වැඩේ නවත්තනවා. මම මේගොල්ලන්ට කියලා කවුද බෝයිගේ වෙස්මුණක් හදවගත්තා. බොරුවට බය වෙන්න නැතුව ඉන්නවා. මොකක්? ඔය ඇත්තම ජුණ්ඩයි. මෙන්න කණ්ණාඩියෙන් බලනවා. හොඳයි. මාගේ ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් මේ අසීරු රංගනය ඉදිරිපත් කරනවා. ඒ සැරේ මොකක් වෙලාද මොටයියා විකාර කියවන්නේ? හරි දැන් මෙතන කාලේ නාස්ති කළා ඇති. ඔක්කොමල්ල එනවා යන්න වැඩ පටන් ගන්න. මට ඔය කවුද බෝයි හම්බුනොත් එහෙනම් මං එයාට හොඳ පාඩමක් උගන්වනවා. කැඳ බීලාද? නළුව රංගපාන්නේ ඔහොමද? තාලෙට දෙබස් කියන්න එපා. මට ඒක පේන්න බෑ. හිතලා නෙමෙයි කරන්නේ. නිකන් බොරුවට කෑ ගහන්න එපා. දෙබස් කියන්නේ මෙහෙම තමයි. අයියලා කවදාවත් තාලෙට කතා කරන්නේ නෑ. අපි බොහොම භයානක මිනිස්සු. දැක්කම වෙවුලනවා. මම පෙන්නන්නම්. කවදා හරි දවසක ඔය කවුද බෝයි මට මුණ ගැහුනොත් මම දන්නවා එයාට කරන්න ඕන දේ. හොඳයි දැන් ඔයා කරනවා. කවදා දවසක ඔය කවුද බෝයි මට මොන ගැහුනොත් මම දන්නවා කරන දේ. අතුසන්නයි කිව්වේ හැමෝටම. බලාගෙන ඉන්න වැටුණ වෙලාවෙදි ගහනවා. යනවා නපුරා යනවා. නෑ නෑ ඔහොම නෙමෙයි. ඒක ඇඟට දැනෙන්න කරන්න ඕනේ. චරිතයට ආරූඪ වෙන්න. පැත්තකට වෙනවා. ඔන්න බලා ගන්නවා. වැඩේ හරි විනෝදයි. හිතටත් හරි සන්තෝසයි. ජුණ්ඩයි මං හොඳට රඟපෑවද? ඔයා හොඳට කළා. මට ඇඬෙන්නත් ආවා. හරි එහෙමනම් මුල ඉඳලා පටන් ගන්නවා. මේ වතාවෙවත් හරියට කරන්න ඕන. කවුද බෝයිගේ කේදනී අවසානයේ 7 වෙනි ජවනිකාව? මේක මං ආසම කොටස. ජුණ්ඩයි මේ ඩයිනමයිට් ඇත්ත ඒවද එහෙම නැත්නම් අර නිකන් පොපුරන බොරු ඒවද? මොටයි වැඩේ හරියටම කළා.
උඩරට කොච්චියයි පාතරට කොච්චියයි එකම වෙලාවෙ මංකොල්ල කාලා. රටපුරා සෑම තැනකින් එකම වෙලාවෙදී අයියලා කරන මංකොල්ල කෑම වාර්තා වෙනවා. පස්මන් හන්දියේ මහ බැංකුව මංකොල්ල කෑ වෙලාවේදීම පාතරට දුම්රියත් අයියලා විසින් මංකොල්ල කාලා කියනවා. මේ අනුව අයියලා ලෝ වඩාත්ම වේගයෙන් මංකොල්ල කෑම සිදු කරන කණ්ඩායම හැටියට ගිනස් වාර්තා පතරත් ඇතුළත් වෙලා. එය බටහිර ප්‍රදේශයට ආඩම්බරයක්. මොකටද මෙහාට ආවේ? ඕගොල්ලන්ට කිව්වේ අල්ලනගර බැංකුව මංකොල්ල කන්න නේද? ඔයාටයි වැරදුනේ ජුණ්ඩයි. එහෙට යන්නේ ඔයාලානේ. ඔයා අපිට කිව්වේ හතරමං හන්දියේ බැංකුව කඩන්නනේ. මොකද්ද මේ නගරේ නම? මේ පස්මන් හන්දිය. ඔන්න ජුණ්ඩයියට පැටලිලා. මගේ අතින් මොන වැරද්දක් වුණත් මට කවදාවත් කිසි දෙයක් පැටලෙන්නේ නෑ. හරි දැන් ලූනි අයියලා ඉස්සරහට එනවා වෙස්මුණු ගලවනවා. දැන් මෙතන යනවා. හරි එහෙනම් ඔය හතර දෙනාත් ලෑස්ති වෙන්නකෝ ආපහු හිරගෙදරට යන්න. බොහොම කනගාටුයි ඔබතුමාව රවට්ටන්න සිදුවීම ගැන. වෙන කරන්න දෙයක් නැතිකමටයි මේක කරන්න උනේ. තුවක්කුව බිමට දානවා කවුද බෝයි? අපේ උගුලට ඔහෙ අහු වුණා කවුද බෝයි? එනවා යන්න. මේ හතර දෙනාත් එක්ක එක්ක අහුවෙලා අපිට පේන්න හොඳ ලස්සන නාට්‍යයක් කරනවා. සමහර වෙන්න ඕනි කවුද බෝයි මේක අපේ වැරද්ද. මේ ඇඬිල්ල නවත්ත ගන්නවා. මේක තමයි ඔයාගේ අවසාන රංගනය. කවුද බෝයිගේ ඛේදනීය නික්ම යාම. අපි කලාකාරයෝ දුණ්ඩයි නැතුව කලාකාරයෝ නෙමෙයි. ඔයා මොනවා කිව්වත් අපි ඒකට එකඟ වෙන්නේ නැහැ. මට මේක ඇති වෙලා තියෙන්නේ. ඕන තැනක යනවල යන්න. ඇත්තටම මේක මමම කළොත් තවත් විනෝද වැඩි වෙන්නත් පුළුවන්. හරි දැන් කෝ මේ මොටයියා. අනේ මන්ද මේ දැන් මෙතන හිටියනේ. මොටයියේ මම මේ ජුණ්ඩයි. මොටයියේ කවුද බෝයිගේ ඛේදනීය අවසානේ? ඒක රංගපාන්න පුළුවන් මටම විතරයි. මේ වෙනකොට මං ඒ චරිතයට කිඳා බහැලා වැළඳගෙන ඉවරයි. චරිතයට සාධාරණයක් කරන්න නම් මම්ම රඟපාන්න ඕනේ. කවුද බෝයිටත් වඩා හොඳට මට මේක රංගපාන්න පුළුවන්. එයත් ඒක කිව්වා. කවුද බෝයිට මොකද්ද කලේ කියනවා? එයා රංගපාන්න නැති හින්දාමයි යන්න දුන්නා. එයා දිවුරලා පොරොන්දුනා මේ චරිතේ කවදාවත්ම රංගපාන්න නැහැ කියලා. මොකද්ද මේ කරපු මොට්ට වැඩේ මොටයියේ? හිරේදී හතර දෙනාම එකටනේ ඉන්නේ. එතකොට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නේ. මේක නම් මගේම කරුණයක්. හැමදේම හරි ගියා. ඒත් මොටයියා මේක විනාශ කළා. අදින් පස්සේ අපි අයියලාගේ නාට්‍ය කරන්නේ නෑ. මුලින්ම අයියලා ආවා. සතියකට පස්සේ ජේමිස් අයියලා ඇවිත්. මේ නගරේ ජීවත් වෙන්න අමාරුයි. මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ දෙමිස් අයියලා ඉන්නේ දෙන්නයි කියලා. ඊ දැන හරි ඇවිත් ඉන්න මංකොල්ල කණ්ඩනේ. අපි ළඟ තියෙන්නේ මෙච්චරයි. වෙන කිසිම දෙයක් ඉතුරු නැහැ. ලූනි සහෝදරියෝ ලියා අධ්‍යක්ෂණය කළ නවතම නාට්‍ය නිර්මාණය ජේමිස් අයියලාගේ නාටකම. ඕගොල්ලෝ නිසා අපේ සල්ලි ටික නැති වුණා. ඒකට අපි හොඳ වැඩක් කරන්න. අනේ අපි වැරද්දක් කළේ නෑනේ. අනේ ජුණ්ඩයි මේ වෙස්මුණ ගලවන්නද බලන්නකෝ පුදුම ධාරියක් දාන්නේ. එපා. කවුද බෝයි අපිත් එක්ක ගල් කඩනවා දැක්කාම හිතට සන්තෝෂයක් දැනෙනවා. ඕක ගලවන්නේ එහෙම නෑ. ඒක අපි දෙන්නට අමුතු අත්දැකීමක් නේද? කතාව නම් ඇත්ත. හැබැයි අපි දෙන්න ටික කාලයක් නිවාඩු ගත්තොත් තමයි හොඳ.